එහෙම මැසේජ් එකක් තියෙනවා. ළමෙක් එයාගේ ලකුණු දාලා එහෙම. ඒක ලාවට zoom කරන්න පුළුවන්ද? ලොකුවට බැරි වෙයි. පේනවද? පේනවද? සුදු කතිය අඩු කර. හරි පේනවද? දාශේ. ඔය ගිල්ලා 70 ගණන් වලට ගිල්ලා. ගිල්ලා දැන් අන්තිම එක 9යි. හරි. විස්තරේ තියෙන මේ සීසන් එකේ හොඳට වැඩ කරගෙන හිටියා. ටික කාලකට කලින් හිටපු ගෑන් ළමයා මාව දාලා ගියා. මට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ලකුණුත් හොඳටම අඩු වුණා. කලින් වගේ වැඩ කරන්න ඕනේ කොහොමද මං? නා වෙන්න නෙමෙයි. එවැනි සිදුවීම් මම ඕන තරම් පහුගිය කාලේ කියන්නේ ගිය අවුරුද්දේ එහෙම මේ අන්තිම කාලේ දැකලා තියෙනවා. මාර දක්ෂයෝ පිරිමි ළමයි ගෑනු ළමයි එලෙස අපරාධ කරගන්නවා. සමහර වෙලාවට ඕවා වෙන්නේ නිකන් හිතලාමයි හරිද කියන්නේ. කියන්නේ මෙත්ත හොන්නම ඕනේ මනුස්සයෙක්ට පුළුවන් මේ මනුස්සයා තීරණාත්මක අවධියක ඉන්නේ. මේ මනුස්සයාගේ තීරණාත්මක කඩේම බහුණාට පස්සේ මේ මොකක් හරි ඕනනම් ඒ ස්ටොක් කරගන්න. එහෙමත් නෑ. ඒ කියන්නේ තීරණාත්මක අවධි වලමයි ඔය වගේ දේවල් වෙන්නේ. ඉතින් කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය ඕක විතරක් නෙමෙයි. ඔය අනපේක්ෂිත සිදුවීමක් වෙලා එහෙම වුණොත් දැන් මේකේ මම ලකුණු 70 ගානකට ගිහිල්ලා ලකුණු 10කට විතර වෙලා තියෙනවා. හරි. ලකුණු 70 ගානකට ගිහිල්ලා. ඒ ඕනේ මනුස්සයෙක්ට වගේ දේවල් වෙන්න පුළුවන්. මොන හරි දෙයකින් ආ. දැන් එතකොට වාට හිතෙන්න පුළුවන් මට එහෙම වෙන්න විදිහක් නෑ. මට කවුරුවත් නෑ නේ කියලා. මං කියන්නේ ඔය සිද්ධියෙන් විතර නෙමෙයි. වෙන දෙයකින් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිද්ධියකදී හැකිතාක් මනස ස්ථාවරව තියාගන්න try කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ එක එක හේතු වලින් මෙච්චර කට්ටිය මම දැකලා තියෙනවා. ඕකෙන් විතර නෙමෙයි. එක එක දේවල් වලින්. හැකිතාක් මනස ස්ථාවරව තියාගන්න try කරන්න ඕනේ. නැවත තමන්ට ජීවිතේ ඇත්තටම වැලියු එක මොකද්ද? තමන්ගේ ජීවිතේ වැලියු එක මොකද්ද? තමන්ට ඇත්තටම වටින දේ මොකද්ද? කියන එක ගැන හිතලා බලන්න ඕනේ. ඒ කියන්නේ අර ජීවිතේ නැවත ඩිසයින් කරනවා කියලා කියන්නේ එක තැනකට වෙලා නැවතිලා ජීවිතය ගැන ආයෙසරයක් බලන්න ඕනේ. ඇත්තම අපි වටිනාකමක් දෙන්න ඕනේ මිනිස්සු කවුද? අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු මොනවද? මේ මිනිස්සුන්ට අපි සලකන්න හිතාගෙන ඉන්නේ කොහොමද? ඔය ගැන නැවත හිතලා බලන්න. මේ වගේ සිද්ධියක් කවදාද දවසක වුණොත් එහෙම. මොකක් හරි සිද්ධියක් වුණොත් එහෙම. ඕකම නෙවෙයි. ඔය වෙනස් සිද්ධියක් වුණා. එතකොට තමන්ගේ නැවත තමන්ගේ පරණ ශක්තිය ආයෙත් ගන්න පුළුවන්. පොඩි වෙලාවක් දවසක් දෙකක් මේ වැඩවලින් අයින් වෙලා ඉන්න. අයින් වෙලා ඒක ඩිසයින් කරන්න. ආයෙසරයක් ජීවිතේ හරි ට්‍රැක් එකකට ගෙන්න ආයෙසරයක්. එහෙම කඩා වැටීමකින් පස්සේ මිනිස්සු ඕන තරම් හිටියටත් වඩා හොඳ වෙනවා. මොකක් හරි ලොකු පාරකින් පස්සේ මිනිස්සු මාර හොඳ වෙනවා හිටියටත් වඩා. අර හැබැයි අර මුහුද වගේ ටිකක් පිටිපස්සට ගිහින් එන්න තව ටිකක්. ඒ කියන්නේ ටිකක් නැවතිලා දවස් දෙකක් මේ අධ්‍යාපනික වැඩවලින් අයින් වෙලා ආයි ඩිසයින් කරලා ලොකු ගේම් එකකට වහින්න. ඒක එකපාරටම කරගෙන යන ගමන් කරන්න බෑ. පොඩ්ඩක් නවතින්න ඕනේ. නැවතිලා ආයි ජීවිතේ ප්ලෑන් කරන්න ඕනේ. එහෙම වැඩිමක් කවදා හරි ආවොත් ඒක හරියනවා. හරි? ඔය වගේ සිද්ධියක් වුණාම ඉතින් මේ තමන් හිතන්න ඕනේ. මම ඔයාලට කල්ලොත් කියලා දෙනවා. තමන්ට වටිනාකමක් නැති වුණාම තමයි ඔය වගේ දේවල් වෙන්නේ. ඒ නිසා තමන් කවදාවත් තිබිච්ච නැති වටිනාකමකට එන්න ඕනේ. එච්චරයි. අර අපරාධී කියන හිතන ගන්නට එන්න ඕනේ. හරි. අවුරුදු දෙකක මේක සෑහෙන කනගාටු වෙන්න කියලා. ඒ ළමයා ලකුණු 40 ඉඳන් 70 කට විතර හදලා. 70 ඉඳන් 10ට වැඩිලා. 70යි 10යි කියන්නේ හිතන්නකෝ. 70 කියන්නේ සුපිරිනේ. සුපිරිම ලකුණන්නේ. ඕනේ මිනිස්සුන්ට ඕනේ වෙලාවෙ හිතන්න නැති කඩතර වෙන්න පුළුවන්. අවස්ථාවක තුනක් ඉන්න සෙටල් වෙන්න නැවත මොකක විතර නෙමෙයි මම කියන්නේ. ඕක අදාළ වෙන්නේ 100ට යම් පිළිසකට විතර. මොනවා જાති කරදරයක් වුණත් දවස් දෙක තුනක් ඉන්න කල්පනා කරන්න වැඩ ඔක්කොම නවත්තලා දවස් දෙක තුනක් ඉන්න. ආයි ඩිසයින් කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා හිතන්න ජීවිතය අවුරුදු 20ක් 30ක් ඉස්සරහට යන සමහර ලාවට දැන් ඔය වගේ දෙයක් නම් උනේ තමන්ගේ වටිනාකමක් නැති නිසා එහෙම උනේ තමන් අර අසීමිත වටිනාකමක් හදලා පෙන්නන්න ඕනේ. හරි? අසීමිත වටිනාකමක් හදලා පෙන්නන්න ඉච්චරයි. එහෙම ඩිසයින් කරන්න තමන්ගේ ජීවිතේ දවස් දෙකක් විතර රැයි.